සම්මැට්ටම. සම්මැට්ටම කියන්නේ මොන ගණයකට අයත් වෙන්නේ? ආගත විතත දාතවල විතත වලට අයත් වෙන්නේ. ඇයි විතත වලට අයත් වෙන්නේ? විතත වලට අයත් වෙන්නේ කඩිම්පු දෙකක්. උපකරණ දෙකක් භාවිත කරන නිසා ආදරය කරන්න මොකද? උපකරණ දෙකක්. ඒ දෙකට කියන මොකද්ද නම? කඩිම්පු. නේ? කඩිම්පු කියලා තමයි කියන්නේ. මේ දෙකේ ආදරය කරන නිසා මේකට කියනවා විතත කියලා අවනත්ය පාඩිය. නේ? તો තම්මැට්ටම හඳුන්වන තවක් නමක් කියන්නේ. තම්මැට්ටම හඳුන්වන තවක් නමක්. මොකක්ද හඳුන්වන නම? පොකුරු බෙරේ. ඇයි පොකුරු බෙරේ කියලා කියන්නේ? පොකුරු බෙරේ කියලා කියනවා අපි මොකද්ද? කොටස් දෙකකින් නිර්මාණය වෙච්ච නිසානේ පොකුරක් ආකාරයකට තියෙන්නේ. නේ? දැන් අර අනිත් බෙර වගේ කපින් නෙවෙයි තියෙන්නේ මොකද්ද? කොටස් දෙකකින් තියෙනවා. ඒ නිසා අපි මේකට කියන මොකද්ද? පොකුරු බෙරේ කියලා කියනවා. ඒ කොටස් දෙක අපි හඳුන්වනවා. එක කොටසක් අපි හඳුන්වන මොන කොටසද? මණ්ඩප කියලා හඳුන්වනවා. අනිත් කොටස හඳුන්වනවා හඬ බෑය කියලා හඳුන්වනවා. නැත්නම් ඊළඟ කවන්නම කියනවා අඬ බෑය කියලා කියනවා. කොහොමද අපි හඳුනගන්නේ? මණ්ඩප සහ හඬ බෑය. කොහොමද හඳුනගන්නේ? මණ්ඩම තම්මැට්ටමේ එන මණ්ඩම තරමක් නේ විශාලත්වයෙන් වැඩි. අඩබෑය විශාලත්වයෙන් තරමක් අඩුයි. පෙර ඇස් දෙකේනේ. ඒක නිසා මේක හඳුනා ගන්න ලේසි මණ්ඩම සහ අඩබෑය. එතකොට මෙහි අඬවල් දෙකක් තියෙනවා. මොකද්ද? අඬබෑය වෙනසක් තියෙනවා. මේ මණ්ඩප වෙනසක් තියෙනවා. අඬබෑය තව හඬක් තියෙනවා. නේ? එතකොට බෙර අඬබෑයට අපි හඬ තීව්‍ර හඬක් කියන්නේ. මණ්ඩපේ හඬ මොකද? ගැඹුරු හඬක් තියෙනවා. ඒක අපිට හඳුනා ගන්න පුළුවන්. තීව්‍ර හඬ කියන්නේ මොන පැත්තද? ගැඹුරු හඬක් කියන්නේ මොන පැත්තද කියලා. එතකොට මේවා ශිල්පක් කරනවා. බෙරේ හදද්දි විශාලස දැන් මේ හදන ඉන්නෝනේ තමයි. මොනවද හදන්න පුළුවන්ද බෙර? හදන්න බෑනේ. ඒතර මේ දෙකම සඳහා දාගෙන තියෙන මොනවද? හරක් අපේ දාගෙන තියෙන දෙකටම මණ්ඩප සඳහා ඝනකමින් ටිකක් වැඩි හමක් දාගෙන තියෙනවා. අඬබෑයට දාගෙන තියෙන්නේ ඝනකමින් අඩු. ඇයි ඒක මොකද දාගෙන තියෙන්නේ? අර අඬ වෙනස් වෙන සදානේ දෙකටම නැත්නම් දාගෙන තියෙන මොනවද? හරක් ඊළඟට මේක කඳක් නිර්මාණයට සඳහා දාගෙන තියෙනවා. මේ කඳක් ඇහැල දාගන්නවා. වරක සූර්ය වේ අර ඒ වගේම අන්න තමයි මේකට දාගන්න ලබන්නේ. ඒ වගේම තියෙනවා මොනවද තියෙන්නේ මේකේ? වරපඩ තියෙනවා. අඟල් කීයද? මහත. වරපඩ එක අඟල් තියෙනවා. අඟල් මහත තියෙනවා. අඟල් භාගය. මහත වරපඩ වල තියෙනවා. එතකොට මේකේ තියෙනවා මේ බෙර S2 සම්බන්ධ කරලා තියෙන මේ කොටස් දෙක සම්බන්ධ කරලා තියෙනවා නම කියනවා. ඒ දෙකට කියන නම මොකද්ද? කුන්දිරම් පල්ල කියලා කියනවා. නේ? කුන්දිරම් පල්ල කියලා කියනවා මොකද්ද? මේ කොටස් දෙකම සම්බන්ධ කරලා තියෙන මෙන්න මේ දෙයකට මේක සම්බන්ධ කරලා තියෙන මොකද්ද? මේක නම් තියෙන මොකෙන්ද සම්බන්ධ කරලා තියෙන්නේ? ලෝභයේ යන සමහර පුවක් පටි වලින් සම්බන්ධ කරලා තියෙනවානේ. මොකද නම කුන්දිරම් පල්ල. ତොර ආධුනිකයෙකු බෙර වාදනයේදී බෙර වාදනය කිරීම සඳහා දැන් මේක කම්මැට්ටම මොකද්ද? ශබ්දය වැඩි නිසා පුහුණු වීම සඳහා අපි යොදා ගන්න උපකරණයක්. මොකක්ද ඒක නම කියන්නේ? 20 කියලා වර්ණයක් අඳුනනවා. නේද? එතකොට මේකේ තියෙන උපකරණ දෙකක් තමයි එනම් කොටස් දෙකක් තියෙනවා. අඬ
මේක සම්බන්ධ කරලා තියෙනවා. ඉන්දිරම් පල්ලේ. ඒකට මේ තියෙන මොකද කරන්නේ මේක? කඩිපු දෙක නේ. මේකේ හඬවත් එකක් තියෙනවා. කඩිපු සකස් කිරීම සඳහා යොදා ගන්නවා විශේෂ දැල්වල. එනකෝ මොකක්ද? නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නවා කිරිඳි වැල් තියෙනවා සේරු නේ. සේරු කියන අල්ජාතියක් තියෙනවා. ඒවෙන් තමයි නිර්මාණය කරන්න පුළුවන්. තම්මැට්ටම ප්‍රධාන වශයෙන්ම හේවිසි වාදනයේ යොදා ගන්න ලබනවා. නම් නේ මල පෙර වාදනයේ සඳහා යොදා ගන්න ලබනවා. තම්මැට්ටම දැකලා තියෙනව නේද? නේ උඩ මේකේ පෙරේ වාදනයේ සමහර තම්මැට්ටම් වල ශබ්ද හදාගන්නේ මොනවයිද? ශබ්ද හදාගන්නේ වැඩි කරගන්න සමහර තැන්වල මෙන්න මේ පරපට වලට අතරින් පොඩි මේ ටීකැප්ටි කාලම පහන හදලා තියෙන දැක්කද? දැකලා නැහැ. උන්ට බලන්න පුරා මේ මෙතන ලියක් මෙන්න පොඩි මහත ලියන්නල ඔයිතර ලියක් දාලා මේ පහන නැත්නම් මාස මේ අඬවල් බද්ද තීව්‍ර කරගන්න පුළුවන්. හරි. තම්මැට්ටම් කඳක් තියෙනවා නේ. කඳක් දෙනවා මණ්ඩව අඬ බෑය කියලා කොටස් දෙකකින් යුක්තයි. පෙර ලණුව සම්බන්ධ කරලා තියෙන මොකද? මෙන්න මේ වගේ පිත්තල මුත්තකින් වගේ සම්බන්ධ කරලා තියෙනවා. පිත්තල මුතු වලින් වෙලිවල නැද කියනවා වෙලිවල ඇස් දෙක ගමන ඇස් දෙක ගමන වරවඩ සම්බන්ධ කරලා තියෙන්නේ වරවඩ කියනවා අඩිප්පු යටි වැල් කියන එක දෙකේම දාලා තියෙනවා.